සුබ දවසක් මගේ YouTube චැනලය වෙන හංගුක් සිලෝන් YouTube චැනලේ සමග එක්වී සිටින ඔයාලා හැමෝටම. ඉතින් තව නොබෝ දිනකින් එළඹෙන 2026 වසර E8 ගැන උනන්දුවෙන් ඉන්න ඔයාලා හැමෝටම සතුටුදායක පුවත් කීපයක් රැගෙන ඔන්න අදත් මම ආවා ඔයාලා හමුවට. ඉතින් මෙතෙන් සිට නැවතත් දිගින් දිගටම E8 ගැන ඔයාලට දැනුවත් වීම සඳහා දැනුවත් කිරීම සඳහා වීඩියෝ ගෙනීමට හැකි වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් E8 ගැන ආරම්භ කරන දිනේ ගැන මම මීට පෙරත් ඔයාලා දැනුවත් කළා. කෙටි කාලීනයෙන් පොඩි විරාමයක් තිබ්බා. ඒ යම් අතපසුවීම් පරක්කු වීම් තිබ්බ නිසා. ඔන්න E8 සඳහා මම කියපු විදිහට පිරිස් බඳවා ගැනීම කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. ආරම්භ කරලා කියන්නේ මේ පිරිස් බඳවා ගැනීම කටයුතු කිරීමට මූලික කටයුතු දැන් විදේශ රැකියා ආයතනයට අනුබද්ධ නාවල පිහිටි විදේශ රැකියා ඒජන්සිය මගින් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒකේ මුලින්ම වුන් කරන්නේ පසුගිය කාලෙකදී ඔන්ලයින් ඇප් එකක් කරහා බියුරෝ එකේ එහෙම නැත්නම් විදේශ රැකියා ආයතනයේ E8 සඳහා ලියාපදිංචි වුණු පිරිසක් ඉන්නවා මේ ලංකාව පුරා විශාල පිරිසක්. අන්න ඒ පිරිසෙන් ඔවුන් ලියාපදිංචි වූ පිළිවෙලට එම ලියාපදිංචියේදී ඔයාලා ලබා දුන්න දුරකථන අංකය, ඊමේල් එක එහෙම නැත්නම් WhatsApp අංකය හරහා එකෝ ඔයාලට දුරකථන ඇමතුමක් දීලා එහෙම නැත්නම් WhatsApp මැසේජ් එකක් දීලා එහෙම නැත්නම් ඊමේල් පණිවිඩයක් දීලා ඔයාලට මුලින්ම කරන්නේ ඔයාලව දැනුවත් කරනවා මොනවාද මේ ඉන්ටර්විව් සඳහා අවශ්‍ය කරන දේවල් කියලා. ඉතින් ඒ ආකාරයෙන් පසුගිය කාලේ කීප දෙනෙක්ම දැනුවත් කරලා තිබ්බා. නාවල බියුරෝ ආයතනෙන්. ඉතින් ඒ දැනුවත් කරපු පිරිසෙන් ගොඩක් අය මටත් පෞද්ගලිකව විස්තර කිව්වා. කතා කරා. ඉතින් ඔවුන් මූලික වශයෙන් දැනුවත් කරලා තියෙන්නේ දැනුවත් කිරීමේදී කරලා කියලා තියෙන්නේ උන් ලබා දෙන ආකෘතියක් අනුව බයෝඩේටා එකක් එහෙම නැත්නම් CV එකක් හදා ගන්න ඕනේ. ඊට අමතරව තමන් අයදුම් කරන රැකියාවට අවශ්‍ය වෘත්තීය දැනුමක් හෝ සහතිකයක් තියෙනවා නම් ඒක ලෑස්ති කර ගන්න ඕනේ. ඊට අමතරව ග්‍රාම සේවා සහතික ඒ වගේ දේවල් මූලිකව ලෑස්ති කර ගන්න කියලා තියෙනවා. ඉතින් වෘත්තීය සුසුකම් හැටියට උන් හඳුන්වන්නේ දැන් අපිට ලැබිලා තියෙන රැකියා අවස්ථාවලින් මූලික වශයෙන් කොරියාවට යෑමට E8 හරහා අපිට පුළුවන් කුසිකර්මාංශයේ රැකියාවට. ඉතින් කුසිකර්මාංශයේ රැකියාවලට යනවා නම් ඔයාලට කුසිකර්ම අංශයට අනුබද්ධ NVQ සහතිකයක් හෝ එහෙම නැත්නම් කුසිකාර්මික පරිසරයක ඔයාලා හැදිලා වැඩිලා තියෙනවා නම් ඒ දැනුම තියෙනවා නම් ඒවත් ඔයාලට සාක්ෂි සහිතව ඔප්පු කරන්න වෙනවා එම සම්මුඛ පරීක්ෂණයේදී. ඉතින් මේ සම්මුඛ පරීක්ෂණයේදී ඔයාලට කුසිකාර්මික දැනුමක් තියෙනවා නම් ඊට හරහා කුසිකාර්මික ශාස්ත්‍රයේ රැකියාව සඳහා යන්න එක පිටුවහලක් වෙනවා. ඊට අමතරව තව තියෙනවා ඊට හරහා දීවරංශයේ රැකියාව. දීවරංශයේ රැකියාව කියන්නේ මාළු පිෂමනලා එහෙම නැත්නම් මාළු ඇල්ලීම. ඉතින් මාළු ඇල්ලීම එහෙම නැත්නම් දීවරංශයේ රැකියාවලට යනවා නම් මුහුදු බඩ ආශ්‍රිත ප්‍රදේශවල දීවර කර්මාන්තයේ නියැලලා පළපුරුද්දක් තියෙනවා නම් ඒක ඔප්පු කරන්න පුළුවන් නම් ඔයාලට ඒ සඳහා සුසුකම් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව කිම් ෆාම් කියන්නේ මුහුදු ආශ්‍රිතව කියන්නේ ගැඹුරු මුහුදේ නෙමෙයි සාමාන්‍ය මුහුදේ කරන ජලජ පැලෑටි වගා කරන මේක කොරියාවේ ඉතා ජනප්‍රිය ආහාරයක් වන කිම් ආහාරය මුහුදු ජලජ සාක වගා කරන එක. ඉතින් ඒක ආශ්‍රිත කිම් ෆාම් තියෙනවා. කිම් ෆාම් වල රැකියාව සඳහා අපිට ඊට හරහා යන්න පුළුවන්. ඉතින් ඒකටත් දීවරාංශයේ යම් පළපුරුද්දක් තියෙනවා නම් ඉතින් ඒක ඔයාලගේ රැකියා අවස්ථාව ලබා ගැනීමට පිටුවහලක් වෙයි. ඉතින් ඔය දේවල් වල තමන් අයදුම් කරන්නේ මොන අංශයේද කියන එක අනුව ඒට ඇති ඔබගේ සුසුකම් තහවුරු කිරීමට ඔයාලට පුළුවන් වෙන්න ඕන. ඉතින් මූලික වශයෙන් ඔයාලව ඒ ගැන බියුරෝ ඒජන්සිය හරහා දැනුවත් කරලා තියෙනවා. ඉදිරි සතියක් ඇතුළත උන්ට WhatsApp මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් හෝ ඊමේල් පණිවිඩයක් මාර්ගයෙන් ඔයාලව බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු යුතු දිනය ඔවුන් දැනුවත් කරනවා කියලා ඒ සඳහා අවශ්‍ය දේවල් ඈත් කරගන්න කියලා ඔයාලට දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේක ඊටම සතුටුදායක පුවතක්. මොකද මෙතෙක් කල් E8 වෙන්නේ කරන්නේ නැහැ කියපු ඔය අතර මම මුලින් ඉඳන් මේ වෙනකම්ම ලංකාවේ E8 වෙනවා කියන එක තමයි ඔයාලට කිව්වේ. ඉතින් දැන් E8 ආරම්භ වෙලා තියෙනවා. ඉතින් 2026 වසර ජනවාරි ඉඳන් නාවල බියුරෝ ආයතනයේ ඒ කැඳවීම් කරන අය සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ වෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම නාවල බියුරෝ ඒජන්සියේ අය කැඳවීම් කරන අයට විතරයි සම්මුඛ පරීක්ෂණ සඳහා යන්න පුළුවන්. ඉතින් ඔවුන්ට තමයි ඒකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ.
අපිට බෑ අපි ලියාපදිංචි වුණාට අපි සම්මුඛ පරීක්ෂණ එන්නේ කවද්ද අපිට කොයි වෙලාවක ඇඳවීම කරයිද කියලා අපිට කලින් දැනගන්න විදිහක් නැහැ. ඉතින් ඒ විදිහට සම්මුඛ පරීක්ෂණ කරලා 2026 ජනවාරි මාසේ අන්තිමට වගේ එහෙම නැත්නම් පෙබරවාරි මුල වෙයි බොහෝ දුරට නියම ව්‍යාපෘතියක් හැටියට කොරියාවට 50ක පමණ පිරිසක් යැවීමට බලාපොරොත්තුෙන් සිටිනවා. ඒ කුෂිකාර්මික වහන්සේ රැකියාව සඳහා. ඉතින් ඒ 50 නියම ව්‍යාපෘතියක් හැටියට බඳවා ගැනීම කරලා ට්‍රේනින් කරලා ඉතිරි වැඩ කටයුතු කරලා යවන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අපිට යොන්නෝල් පළාතෙන් තමයි නියම ව්‍යාපෘතිය බොහෝ දුරට එන්න තියෙන්නේ. ඊට අමතරව කොරියාවේ වන්දු කියන පළාතෙනොත් අපිට රැකියා අවස්ථා ගොඩක් ලබා දීමට පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් අපි ජනවාරි අන්තිම පෙබරවාරි මාසයේ වගේ වෙනකොට අපිට 350ක පමණ පිරිසක් කොරියාවට දීවර කිම් ෆාම් කුෂිකර්ම කියන අංශ තුන මූලික කරගෙන යැවීමට හැකියාව උදා වෙලා තියෙනවා. ඊට අමතරව පළමු භාගයට එහෙම නැත්නම් පළමු මාස 6 ඇතුළත අපිට 5000කට ආසන්න පිරිස 5000කට ආසන්න රැකියා ප්‍රමාණයක් විවර වෙලා තියෙනවා දැනටමත්. ඉතින් ඒව ක්‍රමක්‍රමයෙන් තමයි ලංකාවට එන එකපාර 5000 කියන එක එන්නේ ක්‍රමක්‍රමයෙන් එනවා. ඉතින් ඒකට අවශ්‍ය වැඩ කටයුතු ජනවාරි ඉඳන් දිගටම කරගෙන යනවා කියන එක බොහොම සතුටින් ඔයාලට හැමෝටම කියන්න පුළුවන්. ඉතින් වෙන්නේ කරන්නේ ලංකාවේ රජයේ ඒකට අපොහසත් වෙලා තියෙනවා කියලා හැමෝම කියද්දි මම එදා ඉඳන් ආරම්භයේ සිටම මේ දක්වා ඔයාලට සත්‍ය පුවත් හැකි උපරිම ආයුරින් ගෙනා වගේම ඔයාලගේ සිතේ හැම වෙලාවෙම බලාපොරොත්තු තියෙන විදිහට පණිවිඩ ගෙනාවා. ඉතින් මම එදා ඉඳන් අද දක්වා කිව්වා ඔයාලට E8 කරනවා කියලා ලංකාවේ. ඒ වගේම ඔන්න කියපු දේ සත්‍ය වෙලා තියෙනවා. E8 ලංකාවේ කරනවා 2026 ජනවාරි සිට ආරම්භ වෙලා ක්‍රමක්‍රමයෙන් ඒක වැඩි දියුණු වෙනවා. ඒ වගේම ලංකාවේ ගොඩක් පිරිසකට මෙමගින් විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් උදා වෙනවා. ඉතින් මම ලංකාවේ E8 බලාපොරොත්තු වෙන සහෝදර සහෝදරයන් හැමෝගෙම ඉල්ලා සිටින්නේ ඔයාලගේ අවස්ථාව වෙනකන් ඉවසිල්ලෙන් රැඳී සිටින්න. මේක ලංකාවට අමාරුවෙන් උදා කරගත්ත අවස්ථාවක්. ඉතින් මේකේ Tamanට යන්න නැහැ කියලා අනිත් අයගේ යන්න තියෙන අවස්ථාව උදා කරන්න බෑ. සමහර විට ඔයාලට අපිට හැමෝටම මේ අවස්ථාව ලැබෙනකොට ටිකක් පමා වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් කාට හෝ අවස්ථාවක් උදා වෙනවා නම් ඒක ලංකාවට ලැබෙන අවස්ථාවක්. ඉතින් ඒකට ඔයාලගේ සහයෝගය ලබා දෙන්න. ඔයාලා ඉවසීමෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඔයාලට අනිවාර්යෙන් මේ අවස්ථාව උදා වෙයි. ඉතින් මෙවන් තොරතුරු මට ජනවාරි මාසයේ ඉඳලා දිගටම ඔයාලට ගේන්න පුළුවන්. මම මේක ආරම්භ කළේ ඔයාලට සත්‍ය තොරතුරු ගේන්න E8 ගැන දැනුවත් කරන්න. ඉතින් මුලින් ඉඳන්ම E8 ගැන ඔයාලට ගොඩක් අවබෝධයක් ලබා දුන්නා. ඉතින් මෙතනින් එහාටත් මේකේ සම්මුඛ පරීක්ෂණ සිදුවෙන ආකාරය, වෛද්‍ය පරීක්ෂණ සිදුවෙන ආකාරය, පුහුණු කිරීම සිදුවෙන ආකාරය ගැන ඒ සියලු දේ ඔයාලට විටින් විට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම E8 ගැන සම්පූර්ණ විස්තර ඔයාලව නිරන්තරයෙන් දැනුවත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතෙක්කල් මා විශ්වාස කළා මගේ channel එක හරහා රැඳී සිටියා වගේම මින් ඉදිරියටත් දිගින් දිගට මාහා රැඳී සිටින්න. මම ගේන වීඩියෝ නිරන්තරයෙන් බලන්න. ඒ වගේම E8 ගැන උනන්දු වෙන ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරලා උන්ටත් මේ ගැන උනන්දුවක් ඇති කරන්න. මම ගේන වීඩියෝ නිරන්තරයෙන් නැරඹීමට මගේ channel එක subscribe කර, like කර, bell icon එක press කර රැඳී සිටින්න කියලා ඉල්ලා සිටිමින් නැවතත් මෙවන් අලුත් තොරතුරු රැගත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මම සමු ගන්නවා. සුබ දවසක් ඔයාලා ඔක්කොටම.